හරි අද මේ වීඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ ලොජික් ගේට් පාඩමේ තියෙන සංකීර්ණ පාර්ට් එකක්. කට්ටියන් කියන්නේ එහෙමයි. පිළිපොළ. මේකේ මේ යන්න අපේ දෙවෙනි වීඩියෝ කෑල්ල. පළවෙනි එක තියෙනවා NAND එකෙන් හදන පිළිපොළ ගැන. මේක මේ හදලා තියෙන්නේ NOR එකෙන්. හරි. සාමාන්‍යයෙන් මේ පාර එක්සෑම් එකේ එන්න පුළුවන් මේක. ඒ කියන්නේ අනිවාර්යයෙන් තේම කියලා කියන්න දන්නේ නැහැ බැරි සාමාන්‍යයෙන් මේ එන්න පුළුවන් කියලා හිතනවා. මොකද 24 විභාගයේ ෆුල් වැඩ හාෆ් වැඩ ෆ්ලිප් ෆ්ලොප් කියන දේවල් ගැන අවධානය යොමුනා කියනකොට ඉලියක් දෙන තිබ්බ නිසා. අර එතකොට මෙතන මේ යන්නේ සාමාන්‍යයෙන් මේ ගොඩක් අය පටලගත්ත පාර්ට් එකක් කියවන ලේසියි. දැන් මම මේක ගැන කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මේකේ බේසික් තියෙන එක පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ කියන්නේ මේ NAND එකෙන් හදන පිළිපොළ සර්කිට් එක කියලා දුන්නා. ඉතින් ඒක උඩ මෙතෙන් ගන්න තියෙන්නේ මෙතන වෙනස කරලා තියෙන්නේ මොකද්ද? කලින් එකේ තිබුණු NAND එකේ වුණ ටැග් එකේ තියෙන නෝඩ් එකක්. ඒක මොකද වෙලා තියෙන්නේ? S කියන තැනට Q බාක් දානක් ඇවිල්ලා තියෙනවා. R ට Q බාක් Q කියලා දානක් ඇවිල්ලා තියෙනවා. කලින් NAND එකේ තිබුණ මොකද උනේ? NAND එකේ දුනේ S ට Q ආව R ට Q බාක් කියන එක ආවා. අතන රතු පාටින් අක්ෂර දෙකක් නැත්නම් මේ මොකක් හරි වේරියබල් දෙකක් දාලා තියෙන්නේ මොකද කියලා දන්නවනේ. ඉන්පුට් එකේ මොකද ඉන්පුට් එකක්. ඒ කියන්නේ හේතුවක් මොනව කලින් වීඩියෝ එකේදී කිව්වා. හරිනේ. දැන් මේ කියන්නේ මේක 25 ළමයිට තමයි සාමාන්‍ය බලනවා නම් වැඩිය හොඳ. මොකද මේ අර කටපාඩම් කියන ශෛලිය මම ඇරෙනවා. මේක මම පොඩි තර්කයක් දාලා තමයි කියලා දෙන්න යන්නේ. අර සාමාන්‍යයෙන් NAND එක බලලා ආව නම් NAND එක බැලුවා නම් මේක ඉතින් හදන්න දෙයක් නැහැ. දැක්කට පස්සේ තේරුණා මොකද මම කරන්න යන්නේ කියන්නේ. පැහැදිලිනේ? හරි. මේකේ සාමාන්‍යයෙන් අපෙන් අහන්න පුළුවන් මොකද්ද? ආදාන දෙකම එක වුණාට පස්සේ ප්‍රතිදානය මොකද්ද වෙන්නේ? නැත්නම් ආදාන දෙකම බිඳු වුණාට පස්සේ ප්‍රතිදානය මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් ආදාන එකක් එක වෙල එකක් බිඳු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ වගේ දේවල් ටික. ඔය රටාවල කටපාඩම් කරගෙන ගියොතින් දැන් සාමාන්‍යයෙන් අපේ ඉන්පුට් දෙකයි නම් තියෙන්නේ. දැන් මේකට ගන්න නිසා S සහ R නේ. එතකොට මෙතන 0.1 ඔහොමනේ යන්නේ මේක. එතකොට කවුරු ළමයි කටපාඩම් කරන්නේ 0.1 මෙතන මේක කියලා. එතකොට මෙතන 1.1 මේක කියලා සාමාන්‍යයෙන් පටලලා දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ මොකද්ද? අර අකුරු වෙලා දෙන්නේ 0.0 ඒ ප්‍රතිදාන කියන්නේ. සමහර දේ අපිට දෙන්න පුළුවන් වගෝකුත් ගහලා. මේව වෙනස් කළා මොකද්ද? මෙතන එකකින් පටන් ගන්න. 1.1 පැහැදිලිද? අර කියන්නේ එහෙම වෙනස් කරලා අපිට දෙන්න පුළුවන් කියලා මම කියන්නේ. අර එතකොට ඉතින් අර කටපාඩමින් යන ළමයට අවුල්. එන්නේ වරදින්. පැහැදිලිද? දැන් මේ කියලා දෙන්න යන තරකේ පොඩ්ඩක් ඉතින් උඩට දාගන්න මහා ලොකු තරකයක් නෙමෙයි සාමාන්‍යයෙන් ඉතින් අර චුටි රටාවක් තියෙන NAND එකේ නයි හොඳටම කියලා දුන්නා. මේක ඉතින් මේ වගේම වැඩේ කරගෙන යනවා තියෙන්නේ. පැහැදිලිද විස්තර? හරි මම මෙතන A කියලා ඉන්පුට් එකක් දාලා දෙන්නේ පළවෙනි එක කියන නෝද්වාරයට මේක දෙක කියන නෝද්වාරය. දැන් අපි දන්නවා මොකද්ද? සාමාන්‍යයෙන් අනිවාර්යෙන් නෝද්වාරයක අඩුම තරම තියෙන මොකද්ද? ආදාන දෙකක්. එතකොට ආදාන දෙකයි ආදාන දෙකයි ආදාන හතරයි. හැබැයි අපිට සත්‍යතා වතුව මේ පැත්තෙන් දාගත්තොත් ඕකේ ඉන්නේ සාමාන්‍යයෙන් මෙහෙමනේ. S R ඊළඟට Q bar. ඔහොමනේ එන්නේ. හරි එතකොට මේකේ තියෙන්නේ ඉන්පුට් දෙකයි. ඒකට වෙනස් වෙන බූලියන් වගේ හතරයි. හැබැයි මෙතන ඉන්පුට් හතරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කතන්දරේ මොකද ඔහොම වෙලා තියෙන්නේ? ඒ දේවල් ටික මම කලින් ඉතින් කිව්වා. දැන් මේකේ යන්නේ කියලා දෙන්නේ මේකේ කියන්නේ සත්‍යතාව මෙහෙම ගාවට පස්සේ සත්‍යතාව ඔබ ගහගෙන අහනවට උත්තර දෙන්නේ කොහොමද කියලා කියන්නේ විතරයි. හරිනේ? ඔය මෙහෙම එකක් කරුම් මොනින්. මම මේකේ 1 සහ 2 ගලව ගන්න එළියට. මෙන්න 1 කියන එකේ ගේට් එක. ඒකේ තියෙන ඔහොම එකක් නේ. මෙන්න මේක තමයි 1. මේ තියෙන්නේ 2. හරි ඒකේ උඩම තියෙනවා S අකුර මෙතන තියෙනවා මොකද R අකුර. ඒ කියන්නේ R කියන ඉන්පුට් එක. මේකට දීලා තියෙන්නේ A සහ B කියලා. එතකොට මේකේ
output එකට දීලා තියෙනවා q bar කියන එක. මේකේ තියෙනවා q කියන එක. මේක දෙවෙනි. හරියට එතකොට අපිට බූලියානු අගයන් වෙනස් වෙන ටික අපේ එකේ දාපුව එක පැත්තේ මුලින්ම තියෙන ඉන්පුට් එක s ඊළඟට r ඊළඟට q ඊළඟට q bar එන්න පුළුවන් ආකාර හතරයි තියෙන්නේ. එකක් තමයි බිංදුව 1 බිංදුව සහ 1. ඊළඟට බිංදුව 2යි 1 2යි. හරි එන්න පුළුවන් ආකාර උත්තරය දෙන්න. අපි ඉස්සෙල්ලා එකින් එක යම් බලන්න වැඩේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මම ගන්නවා මෙහෙම එකක්. දැන් මුලින් අපිට කියන්නේ මේකේ s බිංදුව අරගෙන r ට බිංදුව ගන්න කියන්නේ. මම මෙහෙම එකක් දෙනවා. දැන් මෙතන ඇත්තටම දෙවෙනි එකේ අවුට්පුට් එක තමයි a ට සෙන්ඩ් වෙලා දෙන්නේ. නැත්තම් දෙවෙනි එකේ අවුට්පුට් එක මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මෙතන තියෙන්නේ q. ඒ කියන්නේ මේක සමානයි මොනවද q ට. මේක සමානයි q ට. මේක සමානයි q bar ට. මම අර q bar එක ගත්තේ නැත්නම් මෙතනත් ඒව තියෙන නිසා පැටලෙනවා. මේක අර පොඩි කෙටි ක්‍රමයක් නිසා සාමාන්‍යයෙන් මේක මේ විදිහට ඉගෙන ගන්න උඩ සාමාන්‍යයෙන් ලේසි. සාමාන්‍යයෙන් මේ ලේසි ඉතින්. මම උනත් සාමාන්‍යයෙන් තාර්ගට් තියාගෙන ඉන්න උඩුවේ කටපාඩම් කරන්න දෙන්න කාටවත්. හරිනේ. බලමු මොකද වෙන්නේ කියලා මේක. මුලින්ම කියන්නේ මොකද්ද? s ට ගන්නවලු බිංදුව කියන වැලියු එක. s ට ගන්නවලු බිංදුව. මේක ඇවිල්ලා මොකද්ද? මේක ඇවිල්ලා AND එකක් නෙමෙයි NOR එකක්. ඒ කියන්නේ මොකද්ද? මේ දෙක එකතු වෙලා අවුට්පුට් එකේදී මොකද්ද වෙන්නේ? බාර් එකක් ගන්නවා. මෙතන අවුට්පුට් එක q bar නේ. q bar සමානයි මොකද්ද? s ධන a ඒක සම්පූර්ණ වායය. කොහොම ගන්න යාර? ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අපිට කියනවා s කියන්නේ බිංදුවයි. q කියන්නේ මේ a කියන්නේ කොහොමද q මනේ? q ට තාම අගයක් ගන්න නැහැ අපිට නේ. එතකොට මෙතන දෙන්නේ මොකද්ද? q අවුල. q ගේ බා. හරි. එතකොට අපි දන්නවා මොකද්ද? ඕනෑම අගයක් බිංදුවත් එක්ක එකතු වෙද්දී උත්තරේ එම අගයමයි. ඒ කියන්නේ q bar සමානයි q bar ට. අපිට තාම අගයක් ආවේ නැහැ ඕකේ. හරි ඕක තියලා අපි යමු එහෙම දෙවෙනි එකට. ඒ කියන්නේ මේ තියෙන පළවෙනි එකට අදාළ අවුට්පුට් එක මේ තියෙන්නේ දෙකට අදාළ අවුට්පුට් එක. දැන් දෙකේ තියෙන මොකද්ද? b ධන r නේ. ඒකේ තියෙන අවුට්පුට් එක q. q කියන්නේ b ධන r. r කියන්නේ r ගගේ දැන් චෙක් කරලා තියෙනවා. බිංදුවක් කියලා තියෙනවා. r උත් දැන් බිංදුව. හරිනේ. ඔන්න r කියන එක දැන් බිංදුවක් කියලා තියෙනවා. ඒකේ සම්පූර්ණ බාහිර q bar සමානයි b. b කියන්නේ මේකනේ. b කියන්නේ ඇත්තට වෙන්නේ කවුද? q bar. එතකොට අපිට කියනවා b ට q bar කියලා. q bar යන බිංදුවේ සම්පූර්ණ බාහිර. දැන් මොකද වෙලා තියෙන්නේ? අපිට q bar දිගුනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? q සමානයි q bar ගේ bar. සාමාන්‍ය ලොජික් ගේට් පාඩේ බෝඩියා නීති කැලේ කියන දෙන්නේ තියෙනවා පොඩි නීතියක්. මොකද්ද? ඉරට්ටේ භා ප්‍රමාණයක් තියෙනවා නම් බා සියලුම අයින් වෙනවා. ඔත්තේ බා ප්‍රමාණයක් තියෙනවා නම් එක බාරක් ඉතුරු වෙනවා නේද? දැන් මෙතන තියෙන්නේ මොකක්ද? ඉරට්ටේ බා. ඒ කියන්නේ මෙතන q සමානයි q වෙලා තියෙනවා. ඒත් අපිට මොකක්ද උනේ? තාම අගයක් ආවේ නැහැ. අපි ඒ නිසා q බාට ආවේ මොකද්ද? q බාට ආවේ q බා කියන අවුට්පුට් එකමයි. q ට ආවේ q කියන අවුට්පුට් එක. අපි දැනනව දාලා තියන්නේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. අනේ මෙතන සාධකව ඉන්නේ සාමාන්‍ය ඉඳලා ගණන්. ආදේශ සෙට් එකක් තියෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට දැන් අපි යන් දෙවෙනි යට තියෙන වැලියුස් ටික දාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. දෙවෙනියට තියෙන මොකක්ද? දෙවෙනියට තියෙනවා s ට බිංදුව වැටලා. ඒ s ට බිංදුවයි. හරි. මෙතන තියෙන්නේ මොකද්ද? q bar. s කියන්නේ බිංදුවයි. a කියන්නේ q. සම්පූර්ණ බා. එතකොට එතනත් q bar සමානයි මොකක්ද උනේ? q ධන බිංදුව කියන්නේ q ම තමයි q ගේ බා. අපි ඔහොම තියාගෙන යන දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ තියෙන මොකද? r කෙනෙක් එක වෙලා. r කෙනෙක් එක වෙලා තියෙනවා. r එක වෙලා තියෙද්දි q සමානයි b ධන r නේ.
ඔක තියෙන්නේ. B ධන R ගේ භාගය තියෙන්නේ. B කියන්නේ මොකද්ද? Q බා. මේ ඉන්න අගයන් ආදේශ කිරිල්ල. B කියන්නේ Q බා. R කියන්නේ දැන් එකක් වෙලා තියෙනවා. ඒ භාගය. අපි දන්නව මොකද්ද? අපි දන්නවා බූලියානු බීජගණිතය නැත්නම් නම් සංඛ්‍යා පද්ධතිය පාඩමෙත් එහෙමයි. එක ධන එක දෙකක් නෙමෙයි එකක්. පැහැදිලිද? එතකොට ඕනෑම සංඛ්‍යාවක් එකත් එක්ක එකතු වෙද්දී උත්තරය වෙන්නේ කීයද? ගුණ වෙද්දී නම් ඒකම එකතු වෙද්දී එකම තමයි. එතකොට මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන ඉන්නේ කීයේ? q බාර ධන 1 එකයි. එකේ භාගය. ඒ කියන්නේ q බාර සමානයි කීයේ? බිඳුවක් යනවා. පැහැදිලි විස්තර? q බාර සමානයි බිඳුවයි. එතකොට q වන්නේ q මෙතන q වන්නේ එකටනේ. q සමානයි බිඳුවයි කියන්නේ එම නිසා මට කියන්න පුළුවන් q බාර කියන්නේ එකයි කියන එක. මොකද මේකේ අනිත් පැත්ත තමයි මෙතෙන් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙක සමාන වෙන්න බැහැ. මේ අවස්ථාව තියෙන හැබැයි අවස්ථාව මෙහෙම වෙන්නේ නැහැ. පැහැදිලි විස්තර? එතකොට මට කියන්න පුළුවන් මොකද්ද? දෙවෙනි ක්‍රමයේදී දෙවෙනි අවස්ථාවේ q බාර කියන්නේ එකයි. q කියන්නේ බිඳුව. පැහැදිලි නේ? මෙතන මේ යන්නේ සරලම අගයන් ආදේශ කිරීලා. හරි දැන් යමු දෙවෙනි මේ තුන්වෙනි එක. ඒක කියන්නේ මොකද්ද? s1 වෙලා r බිඳුව වෙලා. අවුට්පුට් එක q බාර සමානයි. s කියන්නේ 1යි. a කියන්නේ මොකද්ද? q ට. a කියන්නේ q ට. q ගේ භාගය. q බාර සමානයි. 1 ධන q 1යි. එකේ භාගය. එකේ භාගය කියන්නේ මොකද්ද? q බාර සමානයි බිඳුව. පැහැදිලි විස්තරේ? q බාර සමානයි බිඳුව. q බාර කියන්නේ එකේ භාගය. එම නිසා මට ලියන්න පුළුවන් q බාර සමානයි බිඳුවයි කියන්නේ. ඔය කියන්නේ q බාරේ වැලියු එක. අපි දැන් කොහොමද තියාගෙන මොකක් කරන්නේ? r ට දාලා r කියන්නේ කීයේ? බිඳුවයි. එතකොට q සමානයි b ධන r කියන්නේ බිඳුවයිනේ. ඒ බා. b කියන්නේ කවුද? q බා. q බා ධන බිඳුව. ඊට පස්සේ කී q සමානයි q භාගේ බා. පැහැදිලි? q භාගේ බා. එතකොට q සමානයි q වෙයි. q සමානයි q. මේ අවස්ථාවේදී කියන්නේ සලකන්නේ මේ අවස්ථාව සහ මේ අවස්ථාව කියන්නේ මේ දෙන්නේ එක්කනේ. ඒ අවස්ථාවේදී q බාර සමානයි බිඳුව වෙලා තියෙනවා. එතකොට එම නිසා මට පුළුවන් ලියන්න q කියන්නේ කීයේ? 1යි කියන්නේ. පැහැදිලි විස්තර? r ට බිඳුවනේ. q ට ආවේ b. b ධන බිඳුව. ඒක සම්පූර්ණ භාගය not එක. ඊළඟට b කියන්නේ q භාගය භාගය not එක. හරියට. එතකොට එතනදී q බාර කියන්නේ බිඳුවයි q කියන්නේ එකයි. q බාර කියන්නේ බිඳුවයි. මොතන බිඳුවක් වෙනවා. මෙතන එකක්. ඊට පස්සේ යනවා අවසාන අවස්ථාව. හරි අවසාන අවස්ථාවේ කියන්නේ මොකද්ද? එකේ තියෙන්නේ s output එක q බාර සමානයි s ධන a. ඒකේ සම්පූර්ණ භාගය. මෙතන මේ සරලව තියෙන්නේ මෙන්න මේ හඳපු ලොකු ෆ්ලිප් ෆ්ලොප් එක කැරි එක කඩාගත්තා. 1 සහ 2 කියලා. මෙතෙන් දෙන්නේ මේකේ output එක මේක input එකක් වෙනවනේ. ඒතකොට මෙතෙන්ටත් දෙන්නේ q වගුර. දැන් මෙතෙන්ට q බාර දාගත්තා ඊපස්සේ මෙතනත් q බාර q දිනනකොට පැටලෙනවා. ඒ නිසා මම හිතා ගන්න දැන් දාගත්තා අති. ඒ දාගත්ත අගයන් ටික මෙතෙන්දී අපි ආයෙ ආදේශ කරගන්නවා. හරිනේ. q බාර සමානයි මේ අවස්ථාවේදී s එකයි. මෙන්න s එක ගත්තා. s එකයි. a කියන්නේ q. ඒකේ බා. එතකොට q බාර සමානයි 1 ධන q 1යි. a කියන්නේ q බාර සමානයි බිඳුව. ඒ අවස්ථාවේදී q බාර කියන්නේ බිඳුවක් වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනි එකේදී q බාර සමානයි q අනේ q සමානයි මේකට දෙන අවස්ථාව q සමානයි r ධන b ගේ භාගය.
R ධන B ගේ සම්පූර්ණ භාජක. R කියන්නේ එකයි B කියන්නේ Q භාග. ඒකේ භාජක. එතකොට එක ධන Q භාග කියන්නේ එකම තමයි. එකේ නොට් එක මොකක්ද ආයෙ වෙනවා බිඳුව කියන්නේ. හරිනේ. ඒ පැත්තෙන් බලන්න මෙතන Q භාග කියන්නේ බිඳුවනේ. මෙතෙන්ද බිඳුව දැම්ම බිඳුව දාන එක එකම තමයි. එකේ භාගය ආයෙ බිඳුව. ඔන්න මොකක්ද මේ අගයන් දෙකම සමාන වුණා. අගයන් දෙකම සමාන වුණා. ඉතින් මේ දෙයට මොකද්ද? අපිට ඕන සත්‍යතාව වුණා. නොයකේ සත්‍යතාව වුණා. පැහැදිලිනේ? අපි කියන මෙන්න මේ අවස්ථාවට මතක අවස්ථාව. පෙර කවදියා කේමනේ දීලා තියෙන එකට. ඒ නිසා මතක අවස්ථාව. මේකට මොකද කියන්නේ? අපි භාවිතයට ගන්නේ නැහැ. ඉන්වැලිඩ් අවස්ථාව. නැත්නම් අර්ථ විරහිතයි. අර්ථ විරහිතයි මේක මතක අවස්ථාව. පැහැදිලි විස්තරේ? ඉතින් මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. එතකොට සටහනට උත්තර ටික ගන්න පුළුවන්. මම මේ වගේම වීඩියෝ සෙට් එකක් ගන්න යනවා. මම මේක 25ක් ලියන්න කලින් මම දානවා. ආයෙම දානවා half adder full adder වලට. ඒකේ සත්‍යතාව කොහොමද හදාගන්නේ පටස් ගන්න. ඒකේ සර්කිට් එක ගන්නේ කොහොමද කියන්නේ. දැන් මේක ඇවිල්ලා flip flop කැලරි ටික. NAND එක සහ NOM එක. එතකොට මම හිතනවා මේකෙන් වැඩක් කරගනි කියන එක. දැන් මේ පාර මට හිතන ගොඩක් වෙලාවට එහෙම අහයි කියලා. මොකද 24 පේපර් එක ඇවිල්ලා තිබුණා. මේ පාර එන්න පුළුවන් කියලා කියන මට්ටමට දේවල් ටික. පැහැදිලි විස්තරේ. හරියට අපි ඊළඟට තවත් මේ වගේ මොකක් හරි පාර්ට් එකකින් සෙට් වෙමු. මේක හොඳට බලන්න මේ වැඩේ වල දාගන්න. මේක හරි ලේසි පාර්ට් එකක්. උඹලට මේ IT අමාරු නෑ. උඹලා හිතන් ඉන්නේ උඹලට බෑ කියන්නේ. එහෙම එකක් නෑ. කාටවත් IT බැරි නෑ. ඒ නිසා මේ උඹලගේ ඇඟ ඇතුලේ ඉන්න මෙලෝ රහක් නැති මට බෑ කියලා ගන්න එක අයින් කරලා පොඩ්ඩක් අර වැඩ කරන්න පටන් ගන්න. තාම වෙලා අපි IT වල තාම වෙලා ගොඩක් තියෙනවා. මොකද දැන් තාම මේ මම ලබන මාසේ අවසාන වගේ IT තියෙන්නේ. පැහැදිලි විස්තරේ. ඒ නිසා මේවා තමයි පාඩමේ කියන්නේ පාඩම් වල ළමයි කියන සංකීර්ණ තැන්. ඒක මම ඒ වගේ සංකීර්ණ තැන් සෙට් එකක් ඇනලයිස් කරලා දාලා දෙන්නම් මේ විදියට. ඉතින් මේවා ලේසියිනේ. ඒතකොට NAND එකේ වීඩියෝ එකක් බලන්න කියලා මම ඒවට දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට හරි කමෙන්ට් එකක් විදියට හරි. ඒ ටික බලන්න මෙන්න මේකක් බලලා වැඩේ කොට දාගන්න කටපාඩම් නම් කරන්න යන්න එපා. කෙලවෙන්නේ කෙලවල පොඩි කියන්න ඕනේ නැහැ. ආයෙත් කෙලවෙන්නේ කෙලවලම තමයි. පැහැදිලිව කටපාඩම් කරන්න එපා. දැන් ඉන්නේ කටපාඩම් එපා කියන හිතන්නකො එහෙම. මෙතෙන්ට එක දාලා මෙතෙන්ට බිඳුව දානවා. නැත්තම් මෙතෙන්ට එක දාලා මෙතෙන්ට මොකද කරන්නේ? දානවා බිඳුවක්. එහෙම නැත්තම් මේ අගයන්ට කණික් පැත්ත ගහනවා. එක බිඳුව එක බිඳුව බිඳුව කියන්නේ කටපාඩම් කරන එක පොඩ්ඩක් හරි මොලේ තියනවා නම් උඩට ගේම ගහ ගන්න පුළුවන්. මොකෝ මේ අර ටිකක් කපට වෙන්න ඕනේ නේද? හැබැයි අර පොතම කටපාඩම් කරන යන මිනිස්සුන්ට ඒ වැඩේ කරගන්න බෑ. පැහැදිලිද? ඉතින් මේක තමයි වගුව. අපේ විභාගේ ගහන්නේ මේ කතන්දරේ ගැන. පැහැදිලිද? මෙන්න මේක තමයි වැදගත් මේ අතු පැහැදිලිව වැදගත් පොයින්ට් එක. මේක තමයි මතක අවස්ථාව. මේක තමයි අර්ථ විරහිත අවස්ථාව. පැහැදිලිද? ඉතින් ඔබ කටපාඩම් කරන්න යන්න එපා. තාර්කය මොකද්ද? මෙතෙන් දාගත්තා ගෑන් දෙකක්. අවුට්පුට් දෙක ලියාගත්තා. මේ කනට කැවි දෙයකට. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. බණින්නෙත් නැහැ. කාගවත් බුදලක් නෙමෙයි මේක. හරිනේ මේක බලලා වැඩේ උඩ දාන්න. අපි වෙනවා. තාම හොඳයි හම්බෙලා